School's night camp, Veliyatta. To the night camp. Welcome to the night camp. Very nice costume. Yes, welcome to the night camp. Welcome to the night camp. ඊට පස්සේ වෙන රටවල් වලට ගිහිල්ලා පදිංචි වුණාට පස්සේ එයාලගේ සංස්කෘතියේ එයාලගේ ජාතියේ එන පුංචි චාරිත්‍රයක් තමයි මේ හැලෝවීන් කියන්නේ. Good evening කියන්න බලන්න. Good evening. වෙනදට මේ පෙරපාසලට ඇවිල්ලා උදේම ටීචර්ට මොකද්ද කියන්නේ යාළුවෝ? good morning teacher නේද? හැබැයි අද මොකද්ද අපි මේ කියන්නේ? Good evening. හරියට හරි අපේ චූටි යාළුවෙක් කිව්වා ඒක good night කියලා තමයි කියන්නේ. මේ මොකද්ද තියෙන්නේ යාළුවෝ? night camp එක very good. අපේ night camp එක තමයි මේ තියෙන්නේ නේද? අපේ night camp එක. අපි එළියට ගියොත් එහෙම කට්ටියට මේක කරලා උයන්න පුළුවන් නේද? එතකොට සතුටුයි නේද? අපි අද දවසේ රෑ කියන එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නයි හදන්නේ. एक
ඒ කුරුල්ල එහෙම කරනවද? නේ යාලට කොහෙන්ද ටීවී? එහෙනම් මෙහෙම කරන්න බැද්ද? ටීවී නෑනේ. ගෙදර ගිය ගමන් අම්මෝ හරි මහන්සි. අම්මේ මහන්සි දෙන්න ෆෝන් එක ගේම් එකක් ගහන්න ඕනේ. නැත්නම් TikTok බලන්න ඕනේ. එහෙම කියනවද කුරුල්ලෝ? නෑ නේද? දවල් 30 වල මොකද කරන්නේ පුතේ කුරුල්ලෝ? සෙල්ලම් කරනවා, පියාඹනවා, ලෝකේ ලස්සන තැන් බලන්න යනවා, කෑම කනවා. චූටි කුරුල්ලනි චූටි පටිත්තනි පියාසලාසේ රංජුගේ සීපිය මන්න ඉතින් ඔබ ලස්සන ආකාසේ කන්ද උඩින් අර ලස්සන හිරු නැගලොවම එළිය කරනා කුරුළු හඬින් මුළු ලොවම අවදි කර දවස උදා වෙනවා පීටි පීටි ගා චූටි කුරුල්ලෝ චූටි ගීත ගයති ගීත ගයා ඒ චූටි කුරුල්ලෝ වන්නම කුත් නටති පීටි පීටි ගා චූටි කුරුල්ලෝ චූටි ගීත ගයති ගීත ගයා ඒ චූටි කුරුල්ලෝ වන්නම කුත් නටති ගීත ගයාලා වන්නම් නටලා ලොවම අවදි කරති චූටි බබාලා ඒවා බලාලා සතුටු සිතින් නැලවි ගීත ගයාලා වන්නම් නටලා ලොවම අවදි කරති චූටි බබාලා ඒවා බලාලා සතුටු සිතින් නැලවි චූටි කුරුල්ලනි චූටි පටිත්තනි පියාසලාසේ රංජුගේ සීපිය මන්න ඉතින් ඔබ ලස්සන ආකාසේ කන්ද උඩින් අර ලස්සන හිරු නැගලොවම එළිය කරනා කුරුළු හඬින් මුළු ලොවම අවදි කර දවස අපිට තව ටිකකින් දැන් ටික ඈතට යන්න වෙනවා අයියේ. අපිට මේක රස්නේ නේද? රස්නේ නමට ඉන්න පුළුවන් අපිට. නෑ එහෙනම් අපි චුට්ට ඇත්තට යන්න ඕනේ දැන් මේ පත්තු වෙද්දි. හැබැයි ගින්නලේ එළිය හරි ලස්සනයි නේද යාළුවෝ? ගින්නලේ එළිය හරි ලස්සනයි නේද? ඉස්සරම කාලේ අපේ ආච්චිලාගේ සීයලාගේ කාලේ ගෙවල් වල පුතේ අද වගේ ලයිට් තිබ්බේ නෑ. අනේ මෙන්න පුතේ ඒ කාලේ ගෙවල් වල අපි වත්තු කරපු ලාම්පුව. මේ ලාම්පුවට කියනවා චිමිනි ලාම්පුව කියලා. හොඳට පේනව නේද? මේකට කියනවා චිමිනි ලාම්පුව කියලා. මෙන්න මේක පේනවා යාළුවන්ට. මේක පත්තු කරා වගේ එළිය තියෙන අපි මේකට කියනවා ඇත්තම එක කියලා. මොකක්ද මේක කියන්නේ? ඔයාලට කියලා තිබ්බද? මේක ටිකක් ලොකු එළියක් තියෙන එකක් පුතේ. පෙට්‍රෝල් ලැක්ස් එක මොකද්ද? පෙට්‍රෝල් ලැක්ස් එක හරියට හරි. මෙන්න මේක තමයි පෙට්‍රෝල් ලැක්ස් එක. හරි. ඉස්සර කාලේ ගින්දරටත් දෙවියන්ට වගේ තමයි සැලකුවේ. ගින්දරට මොකද්ද කියන්නේ? ගිනි දෙවියෝ කියලා කිව්වා. අපි එහෙනම් ගිනි දෙවියන්ට ඇහෙන්න හයියෙන් කියමු නේද මේක? Are you ready? Are you ready? මෙම කියන්න. මෙම හයියෙන් කියන්න හැමෝම. ගිනි මැලය යම්සේ
දැල්වේද එසේම අපගේ පිරිසිදු සිත් දීප්තිමත්ව දැල්වේවා මෙම ගිනි මැලයේ දර යම්සේ දැවි අලුවී යයිද එසේම අපගේ අපිරිසිදු සිතුවිලි දුරු වේවා මෙම ගිනි මැලයේ ආලෝකය යම්සේ දසක ආලෝකමත් කරමින් පැතිරේද එසේම අපගේ කරුණාව දයාව මෛත්‍රිය මිනිස් සිත් ආලෝකමත් කරමින් පැතිරේවා මෙම ගිනි මැලයේ ආලෝකය සේම බෙලියත්ත ලිටල් කිඩ්ස් පෙර පාසලේ පුංචි අනාගතය දීප්තිමත්ව ආලෝකමත් වේවා පුංචි අපේ අනාගතය ආලෝකමත් වේවා හරි ඕක තමයි පුතේ ගිනිමැල ප්‍රතිඥාව රටමවයි සඳයයි සීත දැනෙන පිනිවැසේ හිතට තනී මගේ අම්මේ මට පාළුයි මගේ අප්පච්චි මට පාළුයි මගේ අප්පච්චි අරවැරිදින් ආකාසේ රටමවයි සඳයයි සීත දැනෙන පිනිවැසේ හිතට තනී මගේ අම්මේ අරවැරිදින් ආකාසේ රටමවයි
හරි චූටි යාළුවෝ ගිහිල්ලා හම්බු නැද්ද පැටියෝ? ටීචර් මෙන්න මේ යාළුවන්ටත් දෙන්නකො තරුවක්. හරි පුතාලගේ ලොකු මැඩම් ඔන්න තරුව දෙනවා මැඩම්ගෙන් ඉල්ල ගන්න බලන්න. ඔන්න අපේ ලොකු මැඩම් දෙනවා ලස්සන තරුවක් දෙනවා දිලිසෙන තරුවක්. හරිම ලස්සන රෑ අහසක්.
මන්ද වෙන්න කන්දාරණී කඳපලි පුරා පැණි පුරන්න අර පොච්චයි කෙටි පොච්චයි ගනි ගැච්චේම මන්ද වෙන්න දිස්තිවරා මන්ද කරා බලාගනී දිස්තිවරා මන්ද කරා බලාගනී අපිලතු කළ පොදේ මංග චන්න වෙලා මැත්තේ පොලට අකල් මඤ්ඤා අත්තරපා කිරියම්මා අපිලතු කළ පොදේ මංග චන්න වෙලා මැත්තේ පොලට අකල් මඤ්ඤා අත්තරපා කිරියම්මා ඉදිගොල්ලේ කිරියම්මේ රම්මාලේ කිරියම්මේ ඉදිගොල්ලේ කිරියම්මේ රම්මාලේ කිරියම්මේ මහකන්දේ දෙයන්නේ අම්මීලතෝ රැක දෙන්නේ මහකන්දේ දෙයන්නේ අම්මීලතෝ රැක දෙන්නේ දිස්තිවරාන් මන්ද කරාන් බලාගනී රේමු දිස්තිවරාන් මන්ද කරාන් බලාගනී රේමු තානනේ තනඩ තානනේ තනඩ තානනේ තනඩ තානනේ තනඩ තානනේ තනඩ තානනේ තනඩ තානනේ තනඩ